Hello everyone, welcome back to my YouTube channel English with Anu. English with Anu YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. Today I am going to teach you a very important lesson. It's about head. අද මම උගන්වන්න යන්නේ අලුත් පාඩමක්. ඔබ වැදගත් පාඩමක් head. අතීත කාලයේදී හිටියා තිබුණා යන අදහස් ප්‍රකාශ කිරීමට අපි හැඩ් භාවිතා කරනවා. අපි කොහොමද මේ හැඩ් භාවිතා කරන්නේ? I, we, he, she, it, they, you, නිමල්, කමල්, බිමල්, සුමල් වැනි ඕනම කතෘ කෙනෙක් එක්ක අපිට හැඩ් භාවිතා කළ හැකියි. I had an English class yesterday. මට ඊයේ ඉංග්‍රීසි පන්තියක් තිබුණා. We had a meeting last week. අපිට ගිය සතියේ රැස්වීමක් තිබුණා. She had a lot of problems. ඇයට ගොඩාක් ප්‍රශ්න තිබුණා. He had a car. ඔහුට කාර් එකක් තිබුණා. ඔයා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලා comment එකකුත් දාලා share කරලා මගේ පාඩමට සම්බන්ධ වෙන්න. අද අපි කතා කරන්නේ had. අතීත කාලයේදී හිටියා තිබෙනවා යන අදහස් ප්‍රකාශ කිරීමට අපි had භාවිතා කරනවා. අපි බලමු මේ had පාඩමේ negative form කොහොමද භාවිතා කරන්නේ. එහෙනම් negative භාවිතයේදී අපි didn't have ඒ කියන්නේ didn't කියන්නේ d શબ્ද නකර didn't have අපිට ඊයේ රැස්වීමක් තිබුණේ නැහැ. We didn't have a meeting yesterday. We didn't have a meeting yesterday. She didn't have problems. ඇයට ප්‍රශ්න තිබුණේ නැහැ. Had තිබුණා හිටියා. Didn't have තිබුණේ නැහැ හිටියේ නැහැ. He didn't have a car. ඇයට කාර් එකක් තිබුණේ නැහැ. එහෙනම් අතීත කාලයේදී හිටියා තිබුණා වගේ හිටියේ නැහැ තිබුණේ නැහැ. ආදි වශයෙන් අදහස් ප්‍රකාශ කිරීමට had සහ didn't have අපි භාවිතා කරමු.